channel. ඉතින් අද ඔයාලට කොහොමද? ඔන්න මං අද ගෙනාවා ඩයලොග් එකක්. ඒක ඉතින් අද දවල්වල තමයි මම රෙකෝඩින් කරේ. ඉතින් ඔයාලට මම අද දවල්වල කරේ මොනවද කියලා තමයි මේ වීඩියෝ එකෙන් අරන් එන්නේ. ඉතින් දැන් නම් දවල් 12ට විතර ඇති. ඔයාලට පේනවා ඇති මේ පැණි මල් ගහේ පුංචි කුරුල්ලෙක් ඉන්නවා. ඉතින් මෙයා හැමදාම මේ ගහට ඇවිල්ලා මේ ගහේ තියෙන මල් වල පැණි බොනවා. ඉතින් මේවා නම් පූජා කරන මල් జాතියක් නෙවෙයි. මේ පෙන් හෝල්ඩර් එක නම් මං තමා ගෙදර තනියම හැදුවේ. ඒක නම් හරිම ලස්සනට ආවා. ඉතින් ඒක හදලා ඉවරනාට පස්සේ මම ලස්සන රෝස මල් දෙකක් හදාගත්තා දාගන්න. ඉතින් මේ තියෙන මම පෑන් දාගත්ත විදිහ. ඉතින් යාළුවනේ මට වීඩියෝ ගේන ළඟදී නම් බැරි වෙනවා. ඉතින් මොකද අපිට එක්සෑම් ළඟයි. ඉතින් පාඩම් කරන්නත් එපා. ඒක නිසා මට ටික දවසක් විතර වෙනකම් වීඩියෝ ගේන්න බැරි වෙනවා. ඉතින් මේ දවල් හරිය මම මගේ පළවෙනි ස්ටඩි ස්ටෙප් එක ඉවර කරලා දෙවෙනි ස්ටඩි ස්ටෙප් එක පටන් ගත්ත වෙලාව තමයි මම රෙකෝඩින් පටන් ගත්තේ. ඉතින් මේ තියෙන්නේ මම මේ හිස්ටරි සබ්ජෙක්ට් එක ස්ටඩි කරපු විදිය. ඉතින් ඒක මට මම කරලා ඉවර වෙන්න ඕනේ. මොකද තව මට පේපර්ස් වගේක් තියෙනවා කරන්න අද දවසේ. ඉතින් ඒක නිසා මම මේ විදියට තමයි මගේ හිස්ටරි සබ්ජෙක්ට් එක ඉවර කරේ. මම දවල් වරු කරපු වැඩ තමයි දැන් මම මගේ ඩයරි එකේ ලියන්න යන්නේ. මට තව ඉතින් දිනපතා ස්කූල් වැඩ දෙනවනේ. ඉතින් ඒ ස්කූල් වැඩ එකක් තියෙනවා. ඒක ඉවර කරලා මම දැන් යන්න හදන්නේ මගේ ලන්ච් එක ගන්න. ඉතින් මෙහෙම මම ඒකත් අරගෙන දැන් යන්න හදන්නේ පාස් පේපර් එකක් කරන්න. ඉතින් ඒක කරලා මම ටිකක් නිදහසේ ඉන්න ඕනි කියලා හිතුවා. මොකද එක දිගට මනසට වද දෙන්න හොඳ නැහැනේ. ඉතින් මේ විදිහට මම පේපර් එක කරා. ඉතින් මේ පේපර් එකේ පුංචි වීඩියෝ එකක් තමයි මම අරන් තියෙන්නේ. ඉතින් මේ විදිහට මම පේපර් එක කරා. ඉතින් මගේ වීඩියෝ එක මෙතන ඉවරයි. මගේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා මගේ යාළුවනේ.